Hello, කොහොමද ඔයාලට welcome back to my YouTube channel. අද මම ඔයාලට ටිකක් වෙනස් විදිහේ vlog එකක් තමයි අරගෙන එන්න හිතුවේ. ඔයාලා කොරියාවලට F3 depend visa එකෙන් අලුතින් ආව කෙනෙක් හෝ අලුතින් එන්න හිතන් ඉන්න කෙනෙක් නම් alien registration card එක, ඒ කියන්නේ කොරියා ID card එක හදාගන්න එක අපිට ගොඩක් වැදගත්. ඉතින් මම අද හිතුවා ඒක හදාගන්න විදිය ඔයාලට step by step කියලා දෙන්න. අපි මුලින්ම බලමු කොරියා ID card එක කියන්නේ මොකක්ද කියලා. කොරියා ID card එක කියන්නේ සවුත් කොරියාවල විදේශිකයන්ට ලබා දෙන නිල හැඳුනුම්පත. මේ කාඩ් එකේ ඔයාගේ නම, ඒ වගේම වීසා ටයිප් එක, alien registration number එක වගේම කොරියාවල ඔයා ඉන්න ටයිම් පීරියඩ් එක වගේ important details ටිකක් තමයි include වෙන්නේ. එහෙනම් ඇයි මේ කාඩ් එක අපි හදාගන්න ඕනේ? ඇත්තටම කිව්වොත් කොරියාවල බැංක් account එකක් open කරන්න, ඒ වගේම phone sim card එකක් ගන්න, hospital service ලබා ගන්න, ඒ වගේම තමයි online verification කරන්න වගේ ගොඩාක් දේවල් වලට මේ කාඩ් එක තමයි අපිට අත්‍යවශ්‍ය වෙන්නේ. ඒ වගේම තමයි කොරියාවල නීත්‍යානුකූලව පදිංචි වෙලා ඉන්න විදේශිකයෙක් ලෙස ඔයා ලියාපදිංචි වෙලා තියෙන බව තහවුරු කරන්නේ මේ කාඩ් එක මගින්. දැන් අපි බලමු නිවැරදිව අපොයින්ට්මන්ට් එකක් දාගන්නේ කොහොමද කියලා. මුලින්ම ඔයා හයි කොරියා වෙබ්සයිට් කියලා Google එකේ සර්ච් කරන්න, මේ පළවෙනි ස්ක්‍රීන්ෂොට් එකේ තියෙන විදියට. සෙකන්ඩ් ස්ටෙප් එක තමයි ඔයාව එතකොට මේ හයි කොරියා වෙබ්සයිට් එකට අරගෙන යනවා. එතනදී මේ කොළ පාට තීරුවක් තියෙනවනේ. ඒකේ visit reservation කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාට පෙන්නුම් කරයි මේ third step එකේ තියෙන විදියට ඉන්ටර්ෆේස් එකක්. ඒකේ ඔයා request visit reservation, ඒ කියන්නේ non member කියන එක ක්ලික් කරන්න. දැන් ඔයාට මේ post step එකේ තියෙන විදියට pop-up message එකක් එවි. ඒක okay කරන්න. ඊට පස්සේ ඔයාට තියෙන්නේ passport number එක identify verification කරගන්න. ඒ නිසා ඔයා මෙතන passport number කියලා තියෙන තැන passport number එක add කරන්න. ඊට පස්සේ nationality එක තෝරන්න තියෙනවා. එතන ශ්‍රී ලංකා කියලා සර්ච් කරාට එකපාරට එන්නේ නැහැ. ඒ නිසා etc කියන තැනට ගිහිල්ලා ETS කියන එක ක්ලික් කරලා ඔයා country selection එක යටතේ ශ්‍රී ලංකා සර්ච් කරලා ඇඩ් කරගන්න. ඊට පස්සේ ඔයාට පෙනෙයි මේ 6 step එකේ විදියට ඉන්ටර්ෆේස් එකක්. ඒකේ ඔයාට තියෙන්නේ දැන් බර්ත්ඩේ එක ඔයාගේ ඇඩ් කරන්න. මෙතනදී බර්ත්ඩේ එක ඇඩ් කරනකොට කැලෙන්ඩර් එකෙන් බර්ත්ඩේ එක ඇඩ් කරන්න බෑ. ඒ නිසා ඔයා ස්පේස් තියන්න නැතුව ඔයාගේ බර්ත්ඩේ එක මෙතන ටයිප් කරන්න. එතකොට ඉෂුව එකක් එන්නේ නැහැ. ඊට පස්සේ මෙතන යට තියෙන විදියට කෝඩ් එකක් එනවා. ඒ කෝඩ් එක ඔයා ඒක විදියටම බලාගෙන මෙතන ඇඩ් කරගන්න. ඊට පස්සේ මෙතන පල්ලෙහා නිල් පාට තීරුවක් තියෙන චෙක් කියලා අන්න ඊට පස්සේ ඒක ක්ලික් කරන්න. ඔයා දැන් එතන කෝඩ් එක හරියට දාලා චෙක් කියන එක ක්ලික් කරා නම් ඔයාට 8 ස්ටෙප් එකේ විදියට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් ඔයාට පෙනේවි. ඒකේ ඔයාට ළඟම ඔයාට යන්න තියෙන ඉමිග්‍රේෂන් ඔෆිස් එක ඒ ඉන්ටර්ෆේස් එක ඔයාට පෙන්නුම් කරાવી. දැන් මෙතන ස්ක්‍රීන්ෂොට් එකේ තියෙන මට පෙන්නුම් කරේ තේගු ඉමිග්‍රේෂන් ඔෆිස් එක. ඊට පස්සේ මෙතන ඔෆිස් රිලොකේෂන් කියලා තියෙන එක යටතේ ඔයා 1 2 කියන එකෙන් දෙකෙන් එකක් සිලෙක්ට් කරන්න. ඊට පස්සේ ඒක සිලෙක්ට් කරනකොටම ඔටෝම ඊළඟට යට තියෙන ටිකත් ෆිල් වෙනවා. ඒ වගේම තමයි ඊළඟ ස්ටෙප් එක විදියට ඔයාට ඉන්ටර්ෆේස් එකේ job selection කියන කැටගරි එක යටතේ alien registration කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතන මොබයිල් ෆෝන් නම්බරයක් ඇඩ් කරන්න තියෙනවා. එතනදී ඔයාට SIM එකක් තියෙනම් ෆෝන් නම්බර් එක ඇඩ් කරන්න නැත්නම් අවශ්‍යම නැහැ. ඊට පස්සේ මෙතන ඊට යටින් පාස්වර්ඩ් එකක් එන්ටර් කරන්න තියෙනවා 4 digit number වලින්.
ඉතින් ඉලක්කම් 4ක පාස්වර්ඩ් එකක් ඔයා මෙතනට දෙන්න. හරි, දැන් ඔයාලට තියෙන්නේ මෙතන date of visit කියන තැන. ඔයා යන්න ඉන්න date එක select කරන්න. හැබැයි මෙතන අපිට කැමති date එකක් select කරන්න බෑ. ඔයාලට පේනව නේද මේ screenshot එකේ? ash color වලින් නැත්නම් black color එකකින් මේ වෙලා තියෙන date එහෙම අපිට select කරන්න බෑ. මොකද ඒවා not available. ඒ කියන්නේ දැනටමත් fully book වෙලා තියෙන ඒවා. ඒක නිසා අපිට select කරන්න පුළුවන් සුදු පාටින් තියෙන ඒ date විතරයි. ඒක නිසා ඔයා ඒ කැමති දිනයක් බලලා ඒ දිනයක් click කරන්න. ඊළඟට ඒ දිනේ select කරගත්තට පස්සේ time එකත් select කරගන්න එනවා එතනදිම. එතකොට ඒ time එක select කරගනිද්දිත් කළු පාටින් ලකුණු වෙලා තියෙන ඒවා නැතුව සුදු පාටින් හිස්සලා තියෙන date එකක් ඔයාලා select කරගන්න. මෙතන screenshot එකේ නම් ඇත්තටම එකම date එකක්වත් time එකක්වත් මට පෙන්නුම් කරේ නැහැ. මොකද මම කලබලයට ඔයාලට මේ වීඩියෝ එක හදන්න ඕන නිසා තමයි වෙබ්සයිට් එකෙන් ටක් ගාලා ස්ක්‍රීන්ෂොට් ටික ගත්තේ. ඒ නිසා ඔයාලා ඒක හරියට බලලා සුදු පාටින් විතරක් යන්න පුළුවන් දින ලකුණු කරගන්න. ඒ වගේම තමයි තව දෙයක් කියන්න ඕනි. මේ අපොයින්ට්මන්ට් එක දාගනිද්දී ඔයාලා හෙට යන්න ඉන්නවා නම් අද අපොයින්ට්මන්ට් එක දාගන්න එපා. හදාන්න ලේස්ති වෙන්න එපා. මොකද එහෙම අපොයින්ට්මන්ට් දාන්න බෑ. ගොඩක් පිරිසක් මේක try කරන නිසා ඔයාලා යන්න සතියකට දෙකකට කලින්වත් අපොයින්ට්මන්ට් එක දාගන්න. ඒ වගේම තමයි ඊළඟට ඒ date එකයි time එකයි දෙකම select කරාට පස්සේ ඔයාට 11 වෙනි ඉන්ටර්ෆේස් එකේ තියෙන විදියට confirm your details and submit කියලා page එකක් ඔයාට පෙන්නයි. ඒකේ date of visit කියන තැන ඔයා select කරපු date එක සහ select කරපු time එක ඔයාලට පෙන්වන්න කරાવી. ඒකේ ඔයාලට හරියට check all details carefully. ඒ වගේම ඒ ඔක්කොම details ටික ඔයාලා බලලා ඉවරුනාට පස්සේ then click the application. යට තියෙන නිල් පාට තීරුව application එක click කරන්න. ඊට පස්සේ ඒක click කරාට පස්සේ ඔයාට message එකක්, ඒ කියන්නේ notification එකක් විදියට පොඩි ඒවි. Would you like to apply කියලා. එතනදී ඔයා application එක හරියට carefully කියවලා ඔක්කොම ටික correct නම් ඔයා එන notification එකට confirmation කියන එක click කරන්න. එතකොට ඒ ටික හරියට ඔයා කරගත්තා නම් ඔයාගේ appointment එක complete වෙලා ඇති. මම හිතනවා ඔයාලට මේ මං කියපු step ටික හොඳට තේරෙන්නේ නැති කියලා. අපි දැන් බලමු immigration office එකට යද්දී මොනවද අපි අරගෙන යන්න ඕනි කියලා. ඔයාලා immigration office යද්දී ඔයාගේ original passport එක, ඒ වගේම passport එකේ copy එකක්, ඒ වගේම passport size photo එකක් ඕනි. ඒක ඔයා අරගෙන තියෙන්නත් ඕනේ white background එකේ ගත්ත passport size photo එකක්. ඒ වගේම ඊළඟට ඔයා High Korea appointment confirmation එක තියෙන්න ඕන. ඒ කියන්නේ අපි දැන් fill කරපු එක ඔයා screenshot එකක් phone එකේ තියාගන්න ඔයාගේ appointment එක පෙන්වන්න. ඒ වගේම husband ගේ ARC card එකේ front and back copy එකක් ඕනි. ඒ වගේම house contact copy එක ඕනි. ඒ වගේම marriage certificate එකේ copy එක ඕනි. ඒකෙදී ඔයා marriage certificate එක Google Translate කරපු එකේ copy එකක් අරගෙන යන්න එතනට. අවසාන වශයෙන් ඔයාට Korean won fee එක ඕනි. සම්මාන් ඕචොන් වගේ මට මතක විදියට යනවා. ඒ කියන්නේ ලංකාවේ සල්ලි වෙනනම් සාමාන්‍යයෙන් 8045ක් වගේ ඔයාට එතනදී ගෙවන්න වෙනවා. ඒක ගෙවන්න තියෙන්නේත් ඔයාලට කෑෂ් වලින් නෙවෙයි කාඩ් එකකින්. ඒක නිසා කාඩ් එකේ සල්ලි තියෙන්න ඕනේ. ෆොටෝකොපි ගන්න ෆැසිලිටිස් එහෙමත් ඉමිග්‍රේෂන් ඔෆිස් එක ඇතුළේම තියෙනවා. ඒකත් මට ඔයාලට මෙතනදි මතක් කරන්න හිතුණා. ඒ වගේම ඉමිග්‍රේෂන් ඔෆිස් එකට ගිහිල්ලත් ඔයාලට ෆෝම්ස් 3ක් ෆිල් කරන්න දෙනවා. ඒ සම්බන්ධ ඩීටේල්ස් නොත් මම ඔයාලට වීඩියෝ එකේ අන්තිමට දාලා තියෙනවා. ඒ නිසා අන්තිම වෙනකම් වීඩියෝ එක බලන්න. අද
මට ට්‍රේන් එකේ යන්න ආසාවක් ආවා. ඒ නිසා අපි දෙන්න බස් එකේ ගිහිල්ලා ට්‍රේන් එක ගියා. බලන්නකො ඉස්සරහට. 교통카드를 부정사용하면 30배 부가 요금을 지불해야 하니 올바른 교통카드 사용으로 건전한 대중교통 문화를 만듭시다. මේ තියෙන්නේ රේල්වේ ස්ටේෂන් එක. යන්න දැන් මේ අපි ඉන්නේ රටක කොනේ ඉඳගෙන ඉඳලා අපි මෙතෙන්ද ඔයාලා ඉමිග්‍රේෂන් ඔෆිස් යද්දී හරියටම ටයිම් එකට එතන ඉන්න. නෝමලි ඉමිග්‍රේෂන් ඔෆිස් එක 9ට ඕපන් කරනවා. ඉතින් මෙහෙ 9 කියලා කියන්නේ 9යි 1වත් 8යි 59වත් නෙවෙයි. හරියටම 9ට ඒක ඕපන් කරනවා. ඔයාට මෙතන ෆිල් කරන්න තියෙන එක ඇප්ලිකේෂන් එකක් තමයි ඉන්ටිග්‍රේටඩ් ඇප්ලිකේෂන් ෆෝම් කියන්නේ. මෙතනදී ඔයා ෆිල් කරන්න ඕන විදිය මම මෙතන ස්ටෙප් බයි ස්ටෙප් කියලා දෙන්නම්. මේ තමයි ඔයාලට රයිට් හෑන්ඩ් සයිඩ් එකෙන් පේන්නේ. ඔයාලට ඉතින් ෆිල් කරන්න තියෙන ඇප්ලිකේෂන් එක. මෙතන මුලින්ම type of application කියන එක යටතේ තුනක් තියෙනවනේ. ඒ තුනෙන් ඔයා foreign registration කියන එක ටික් කරන්න. ඊට පස්සේ personal information යටතේ ඔයාගේ full name එක, passport එකේ තියෙන විදියට surname එකත් given name එකත් ආයතනදී දෙන්න. ඊට පස්සේ date of birth කියන එක යටතේ ඔයාගේ birthday එක දෙන්න, gender එක යටතේ ඔයාගේ gender එක දෙන්න, nationality එක යටතේ ශ්‍රී ලංකා කියලා දාන්න. ඊට පස්සේ ඔයාගේ passport number එක මෙතන add කරන්න. ඊට පස්සේ passport issue date එක සහ passport expiry date එක passport එකේ සඳහන් විදියට එතන ලියන්න. ඊට පස්සේ ඔයා දැනට ඉන්න current address එක මෙතන ඇතුළත් කරන්න. ඊට පස්සේ ඔයාගේ phone number එකක් තියෙනවා ඒක ලියන්න. ඊට පස්සේ ඔයාගේ email address එක මෙතන දාන්න. ඊට පස්සේ details of application යටතේ states of stay කියන එක යටතේ ඔයා ආවේ F3 visa එකෙන් නිසා F3 visa කියලා දාන්න. ඊට පස්සේ purpose of sojourn කියන එක යටතේ ඔයා දාන්න ඕනේ family accompanyment කියන එක. ඒ කියන්නේ වරහන් අතරේ වුණා depend family member කියන එක ඔයා දාන්න. ඊට පස්සේ occupation කියන එක යටතේ දාන්න ඕනේ ඔයා දැනට රැකියාවක් කරන්නේ නැහනේ. කරන්නේ නැති නිසා no occupation හෙවත් unemployment කියන එක ඔයා දාන්න. ඊට පස්සේ work place එක යටතේ රැකියාවක් කරන්නේ නැති නිසා work place එකක් දාන්නත් නැහැනේ. ඒක නිසා ඔයා එතන n#a කියලා දාන්න. ඒ කියන්නේ මෙතන සඳහන් කරන්නේ not applicable කියලා. ඒ කියන්නේ අදාළ නැහැ කියන එක. ඊට පස්සේ අවසාන වශයෙන් ඔයා මෙතන date එක දාලා sign කරන්න. එතන sign කරන්න ඕන. ඔයාගේ sign එක තමයි මෙතන ඔයා දාන්න ඕනි. ඒ වගේම තමයි දකුණු පැත්තේ කෙළවරේ උඩම ඔයාගේ passport size photo එකත් අලවන්න මේ form එකේ. ඊළඟට fill කරන්න තියෙන form එක තමයි confirmation of accommodation form එක. To be filled by the person who provides accommodation. ඒ කියන්නේ මේ form එක fill කරන්න ඕනි husband. husband විසින් තමයි මේක fill කරලා sign කරන්න ඕනි.
මේකෙන් තහවුරු කරන්නේ ඔයා කොරියාවල පදිංචි වෙලා ඉන්නේ කොහෙද සහ ඔයාට නවාතැන් ලබා දෙන්නේ කවුද කියන එක සම්බන්ධ විස්තර ටික. මුලින්ම name of foreigner යටතේ ඔයාගේ නම පාස්පෝර්ට් එකේ සඳහන් විදියට ලියන්න. ඊට පස්සේ ඔයාගේ බර්ත්ඩේ එක ලියන්න. ඊට පස්සේ ඔයාගේ පාස්පෝර්ට් නම්බර් එක ලියන්න. ඊළඟට address of resident යටතේ ඉන්න address එක ලියන්න. ඊට පස්සේ පස්වෙනි එකේ name of provider යටතේ ඔයාගේ husband ගේ full name එක ලියන්න. ඒකත් පාස්පෝර්ට් එකේ සඳහන් විදියට. ඊට පස්සේ ARC හෙවත් alien registration number එක ලියන්න ඔයාගේ husband ගේ. ඊළඟට හත්වෙනි එකේ තියෙන relationship with foreigner in Korea. ඒ කියන්නේ එයත් එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ඔයාට? ඔයා මැරිකර නම් spouse නැත්නම් husband කියලා එතන ලියන්න. ඊට පස්සේ address of provider. ඊට පස්සේ එතන ලියන්න ඕන husband ගේ address එක. ඒ කියන්නේ ඔයාලා නවාතැන් ගන්න ඉන්න තැන address එක ලියන්න. ඊට පස්සේ phone number එක ලියන්න. ඊට පස්සේ husband ගේ sign එක අවසාන වශයෙන් ලියන්න මෙතන. ඊළඟට ඔයාට fill කරන්න තියෙන form එක තමයි occupation declaration form එක. ඒකෙත් ඔයාගේ full name එක passport එකේ සඳහන් විදියට දාන්න. ඊට පස්සේ birthday එක දාන්න. ඊට පස්සේ nationality එක යටතේ ශ්‍රී ලංකා කියලා දාන්න. ඊට පස්සේ ඔයාගේ passport number එක දාන්න. ඊට පස්සේ status of stay කියන එක යටතේ ඔයාගේ visa category එක දාන්න. F3 visa නිසා F3 කියලා දාන්න. ඊට පස්සේ current occupation එක යටතේ no occupation එවත් unemployed කියලා දාන්න. ඔයාලා කියාවක් කරන්නේ නැති නිසා. ඊට පස්සේ reason for no occupation කියලා එනවා. ඊට පස්සේ ඒකට රැකියාවක් නොකරන්න හේතුව ඒකද ඔයා දාන්න F3 depend visa holder කියලා. ඊට පස්සේ employer හෙවත් company name එක අහනවා. ඒකට ඔයා N/A කියලා දාන්න. ඒ කියන්නේ not applicable කියලා. ඒක ඔයාට අදාළ නැහැ කියන එක. workplace එකටත් එහෙම දාන්න N/A කියලා. ඊට පස්සේ අවසාන වශයෙන් ඔයා contact number එක දාලා signature එක දාන්න. මේ ෆෝම්ස් තුනම fill කරාට පස්සේ ඔයාලට කවුන්ටර් එකට ඔයාලගේ අදාළ ටයිම් එකේදී මේ ටික බාර දෙන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ ඒක බාර දුන්නාට පස්සේ අපි ෆින්ගර්ප්‍රින්ට් ගන්නවා. ඊළඟට එයාලා වගේ අහනවා ID එක ඇවිල්ලා ගන්නවද නැත්නම් පෝස්ට් එකේ එවන්නද කියලා. එතනදී පෝස්ට් එකේ එවන්නම් තව පොඩි ගාණක් එතනදී charge කරනවා. ඉතින් ඔයාලා පහසු විදියට කරන්න. අපි ෆෝම්ස් ටික බාර දුන්නාට පස්සේ අපේ ID කාඩ් එක හැදෙන ප්‍රොසෙසින් එක එතන ඉඳන් පටන් ගන්නවා. සාමාන්‍යයෙන් සති දෙකක් වගේ ඇතුළත අපිට ID එක ලැබෙනවා. දැන් මේ මම ඔයාලට වොයිස් කරද්දිත් මගේ ID එක මට ආවා. මගේ ID එක දවස් 10කින් වගේ ඇත්තටම ආවා පෝස්ට් එකේ. ඔයාලත් F3 depend visa එකෙන් කොරියාවලට ඇවිත් තාම ID කාඩ් එක හදාගෙන නැත්නම් මේ වීඩියෝ එක ඔයාලට ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා. වීඩියෝ එක වැදගත් නම් ඔයාලා මේ වීඩියෝ එකට ආසයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, සාෂයා කරන්නත් අමතක කරන්න එපා. ඔයා මගේ channel එකට අලුතින් එකතු වෙන කෙනෙක් නම් මගේ channel එක subscribe කරන්නත් කියලා මම ඔයාගෙන් ආදරෙන් ඉල්ලනවා. මේ වගේ තව ලස්සන vlog එකකින් හම්බ වෙනකම් මම ගිහින් එන්නම්. එහෙනම් ඔයාලා හැමෝටම ගොඩක් ආදරෙයි.